සුබ දවසක් වේවා දුවලා පුතාලා හැමෝටම. අද දවසේ අපි මේ ලෑස්ති වෙන්නේ සාමාන්‍ය පෙළ පේපර් එකේ දෙමළ පේපර් එකේ 5 වෙනි සහ 6 වෙනි ප්‍රශ්න විදිහට එන වෙළඳ දැන්වීමක් ගැන චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්න. වෙළඳ දැන්වීම කියන පාඩම ඔයාලට අච්චු පොතේ තියෙනවා. ඒ පාඩමෙන් ඔයාලට ප්‍රශ්නයක් එන්නේ පේපර් එකේ දෙවෙනි කොටසේ 5 වෙනි ප්‍රශ්නය විදිහට. එතකොට 5 වෙනි ප්‍රශ්නේදී ඔයාලට එන්නේ ලිපියක් ලියන්න හරි වෙළඳ දැන්වීමක් ලියන්න හරි එහෙම නැත්නම් පෝස්ටරයක් නිර්මාණය කරන්න හරි ලිපිය ගත්තොත් රාජකාරී හෝ පෞද්ගලික ලිපියක් වෙන්න පුළුවන්. ඊට අමතරව අත්පත්‍රිකාවක් නිර්මාණය කරන්න හරි ආරාධනා පත්‍රයක් හරි ඒ වගේ දෙයක් තමයි ඔයාලට 5 වෙනි ප්‍රශ්නේදී කරන්න වෙන්නේ. එතනදී වෙළඳ දැන්වීම කියන මාතෘකාවත් අපිට එන්න ඉඩකඩ තියෙන හින්දා මම හිතුවා අද වෙළඳ දැන්වීමක් ලියන්නේ කොහොමද කියලා ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරි පුතේ. එතකොට අපි ඉස්සෙල්ලාම වෙළඳ දැන්වීමක් ලියනකොට ඒකෙදි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන තමයි මම දැන් ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. වෙළඳ දැන්වීමක් ලියනකොට ඒක ආකර්ශනීය වෙන්න ඕනේ. ඒ කියන්නේ දකින්න කෙනෙක්ට ඒ භාණ්ඩය මිලදී ගන්න හිතෙන විදිහ එකක් වෙන්න ඕනේනේ. ඊට අමතරව සරල වෙන්න ඕනේ. බැරෑරුම් වචන පාවිච්චි කරන්නේ නැතුව බොහොම සරලව කෙනෙක්ට ඒ භාණ්ඩය පිළිබඳ අදහසක් ලැබෙන විදිහට අපි වචන පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව ඒ නිෂ්පාදනය පිළිබඳව කරුණු සියල්ලම මේකෙදි අන්තර්ගත වෙන්න ඕනේ. එතකොට වෙළඳ දැන්වීමක් නිර්මාණයේදී මෙන්න මේ කාරණා කිහිපය පිළිබඳව ඔබ අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට තමයි අපිට බොහෝ වෙලාවට දෙන්නේ පුතේ අලුත් නිෂ්පාදනයක් හඳුන්වලා දෙන්න ඇඩ් එකක් ලියන්න කියලා. කියන වෙළඳ දැන්වීමක් ලියන්න කියලා. එතකොට අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දීමේදී අපි ඒකට නමක් යෝජනා කරන්නත් ඕනේ. නම නිෂ්පාදනයට ගැලපෙන එකක් වෙන්නත් ඕනේ. ඊළඟට පුතේ චිත්‍ර පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා වෙළඳ දැන්වීම ලස්සන කරගන්න විවිධ සංකේත චිත්‍ර හැඩතල එතකොට නිෂ්පාදනයේ රූපයක් වගේ එකක් අඳින්න ඕනේ ඔයාලා. වෙළඳ දැන්වීම විශේෂයෙන්ම නිර්මාණය කරනකොට ඔයාලා සම්පූර්ණ පිටුවක් වගේ පාවිච්චි කරලා ලස්සනට නිර්මාණය කරන්න ඕනේ. මීට අමතරව අපි ආකර්ශනීය වැකි පාවිච්චි කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය මිලදී ගන්න හිතෙන විදිහේ වාක්‍ය අපි නිෂ්පාදනය පිළිබඳව ජනතාවට යම්කිසි අදහසක් එන විදිහේ වාක්‍ය මේ වෙළඳ දැන්වීම ඇතුලේ පාවිච්චි කරන්න ඕනේ. මීට අමතරව පොදුවේ හැමෝටම මේක ගැලපෙනවා කියන එක අවධාරණය කරන්න ඕනේ සහ නිෂ්පාදනයේ මිල සඳහන් කරන්න ඕනේ වගේම අඩංගු වෙන දේවල් ගැනත් ඒකෙදි අපි සඳහන් කරන්න ඕනේ. මීට අමතරව මේක නිෂ්පාදනය කරන්නේ කවුද සහ බෙදා හරින්නේ කවුද කියන එකත් අපි වෙළඳ දැන්වීම තුල සඳහන් කරන්න ඕනේ. වගේම මිලදී ගත හැකි තැනොත් සඳහන් කරන්න